ස්වාමීන් වහන්සේ කිව්ව එළිදරව්ව කියන මට මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ මඟ පෙන්නනවා. ඔබ මේකට අවුකම් දෙන්න. ස්වාමීන් වහන්සේ කියනවා මාර්තු මාසයේ වෙනසක් ඇති කරනවා කියලා කිව්වයි කියලා. මේ රටේ ඔබ මතක තියාගන්න කවුරුත් නොහිතපු මොහොතක මේ රටේ තවත් මැතිවරණයක් තියෙනවා. මේක වෙනසක් කරන මැතිවරණයක් වෙයි. ස්වාමීන් වහන්සේ කියනවා එදා මතක් කරපු දේ නැවත මම ඔබේ මැද්දේ තියනවා කියලා. විවිධ නාමයන් මතක් කරනවා. විවිධ දේවල් මතක් කරා. ඔබ මතක තියාගන්න මේ මාර්තු මාසය ගැන. මේ මාර්තු මාසයේ වෙනසක් ඇති වෙන්නේ ගමන කිව්වා. මෙතන පටන් සියලු දේ මේ රාජ්‍ය තුල වෙනසක් ඇති කරන්න යනවා කියලා කිව්වා. එදා ජීවිතය සිසිරතරේ අන්තිම මාසේ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ වෙනස පටන් ගන්නම හිටියනවා. දෙවියන් වහන්සේගේ හඬට කීකරුණා ඒ සියලු දේවල් තියෙනවා. දෙවියන් වහන්සේ අකීකරුණොත් ඒවා සම්පූර්ණ ස්වාමීන් වහන්සේ නැති කරන්න යනවා. මොන රටද මොන රාජ්‍යද ඒ මොන ආණ්ඩුකාරවරයාද මොන රාජ්‍යවලද ස්වාමීන් වහන්සේගේ නීතියට යටත් විය යුතුයි. ඒක උන්වහන්සේ කිව්වේ මම මේ පොළවේ ආරෝහණය කියලා. ඉතින් බොහෝ දේවල් වෙනස් වෙමින් කිදුණුවන් උදෙසා දේවල් ගොඩක් දේවල් ස්වාමීන් වහන්සේ තුල මිනිස්සු බය වෙන්න යනවා. මේ දේවල් එක ස්වාමීන් වහන්සේගෙන් තව මරණයන් දෙකක් සිදු වෙන්න තියෙනවා. ඒක දැවන්තේ ලෝකයේ දැවන්තේ සහ අපේ රටේ නවගේ කෙනෙක් කියනවා. මේ අවුරුද්දේ අවසාන වෙලට ප්‍රථමයි. නොතන මොහොතක දෙයක්. මේක ව්‍යානතුරක් මේක රාශාරකතු රිඛානවකතු රිඛාබාශකනවකතු මේක හදිසි අනතුරක්. රිඛාබාශකතු හදිසි අනතුරකින් වෙටියක්. රිඛාබාශකතු නම කතා කරන නම කියන්නේ ශිඛරවකතු රිඛාබාශකතු යාලේ මේ පොළොවට ඔබ ආක්ෂා කරන්න. බොහෝ බලවත් දේව දාසියෝ මේ අවුරුද්දේදී බොහෝ තැන්වලදී හිරවෙන්න යනවා. සමහර තැන්වලදී කතා කරන්න බැරි තරමට මෙතෙන්ට යනවා. ශිඛරවකතු නැවත බොහෝ සංවිධාන ඉදිරියට යනවා. සංවිධාන වලින් බොහෝ දිනා ගැන විවේචනය කරන්න යනවා. ඒ විවේචනය කිදුණුවන්ට චුට්ටක් අමාරු වෙනවා. ශාබකන්තු රිහලවශේ තන්දමත් ඒක කිදුණු සංවිධානයකට මේ ආණ්ඩුව විසින් සියල්ල කරගෙන යන්න අවසර දීලා පළර දාන්න ගොඩක් දේවල් එළියට දාන්න ගොඩක් වැරදි කරපු මිනිස්සු එළියට දාන්න යනවා. ශාබකන්තු රිහලවශේ රිවිවිකන්තු රිඛාලමස්සතවරි අලවකන්තු රිඛාලමකන්තු රිබවශේ නිහඬ කාලයකට ගෙන්න යනවා. රටේ පැති දෙකකට මතක තියාගන්න පැති දෙකකට ගෙන්න යනවා. රටේ පැති දෙකකට බොහෝ ප්‍රශ්නකාරී පැති දෙකක් ගෙන්න යනවා. මේ රටේ ආණ්ඩුවට විරුද්ධකම් කරයි ආණ්ඩුව බොහෝ තත්ත්වවලදී දැඩි දරුණු තීරණ වලට යනවා. රිබවකන්තු රිඛාලවශතු රිඛාලවස්සේ මේක රටේ ආන්දෝලනාත්මක කතාවක් වෙන්න යනවා. රටේ ආන්දෝලනාත්මක කතාවක්. මේක බොහෝ තැන්වලදී නිශ්ශබ්දතාවයක් ඇති කරන භාවයක් ඇති කරයි. ශාබකන්තු රිඛාලවශ අපේ රට ගැන තව බොහෝ රටවල් කතා කරන්න යනවා. රිසාබකන්තු රිඛාලවශේ හලෙලූයා හලෙලූයා සෝගේ මගේදී රට වෙනුවෙන් අද රටේ වචනේ අද 2025 මාර්තු මාස 16 වෙනිදා තිබුවා වූ
තුලින් දේවදාසට මඟ පෙන්වන වචනය ඔබ මැදම විශ්වාසව තබනවා. ස්වාමීන් වහන්සේ කියන දේ කවදාවත් පුරු වෙන්නේ නැහැ. ශිකරබකම් පුරු කරවස්සේ. හලෙලූයා.